හරි පටන් ගමු. අපේ ටොපික් එක ගත්තා සෝට් අනුපිළිවෙලට සැකසීම. හරි. ඒක යටතේ දැන් අපි ඉංග්‍රීසි අකුරු දැම්මොත් අපිට පුළුවන් ඇල්ෆබෙට් එකට හදාගන්න. ඒ කියන්නේ අකාරාදී පිළිවෙල. සිංහලෙන් ගත්තොත් අයන්න මෙහෙම අර සිංහල හෝඩිය පිළිවෙලට එනවා. ඉංග්‍රීසි ගත්තොත් ABCD පිළිවෙලට එනවා. අකාරාදී පිළිවෙලට හදාගන්න පුළුවන් අකුරු තිබ්බොත් ඊළඟට ඉලක්කම් තිබ්බොත් අපිට පුළුවන් අවරෝහණ ක්‍රමයට නැත්නම් ආරෝහණ ක්‍රමයට හදාගන්න. හරි. ඒක හදාගන්නේ මෙහෙමයි. මේ විදිහට අපිට අවශ්‍ය ඒවා ටික සිලෙක්ට් කරගෙන අපේ අයිකන් එක තියෙනවා. A අකුරයි Z අකුරයි පොඩි ඊතලයක් දාලා. මෙන්න මේකට ගිහිල්ලා අපිට ascending descending ascending කියලා කිව්වොත් එහෙම පොඩි එකේ ඉඳන් ලොකු එකට තියෙන්නේ. descending කියන එකේ ඒක අනිත් පැත්ත. මොන බලන්න. descending එකේදී ලොකු අකුරු තියෙනවා ඊට පස්සේ පොඩි එකට. ascending එකේදී පොඩි එකේ ඉඳන් ලොකු එකට. ඒ දෙන පටල ගන්න එපා. අපි ascending දුන්නොත් එහෙම පොඩි එක්කෙනාගේ අකුරු නම් පළවෙනි අකුරෙන්. ඔන්න මේක බලාගන්න. මේකෙදි descending දුන්නොත් එහෙම අර අග තියෙන අකුරු තමයි උඩට එන්නේ. descending එකේදී ascending එකේදී මුල තියෙන අකුරු ටික මුලට එනවා. අන්න descending දුන්නා. descending දුන්නාට පස්සේ හොඩියේ අග තියෙන අකුරු තමයි මුලට ආවේ. අන්න ඒ විදිහට අපිට ඒක තියෙන පිළිවෙල වෙනස් කරගන්නත් පුළුවන්. හරි. එහෙනම් සෝට් ඒකේ තේරුම තමයි අනුපිළිවෙලට සැකසීම. ඒක ටොපික් අංකෙත් එක්ක ලියාගන්න. ඒකෙදි ලියාගන්න අකුරු තියෙනවා නම් අකාරාදී පිළිවෙලට හැදෙනවා. ඉලක්කම් තියෙනවා නම් ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට හදාගන්න පුළුවන්. හරි. එතකොට සෝට් ඒක ඉවරයි. දැන් අපි පොඩක් පේපර් එක බලමු. මේ තියෙන පේපර් එක. මට පේපර් දෙකයි දීලා තිබ්බේ. ඒ දෙකේ බලන්න දැන් මේ වෙනකොට ඔයා දන්න දේවල් ගොඩක් තියෙනවා. මේ MS Word එකේම විතරක් දීප එකක් නේ. මේකේ මේ සංකේතය දැන් දන්නවා. තව උගන්වපු නැති ඒවා ගොඩක් තියෙනවා. ඒකට ඊළඟ දවසත් ගත්තට පස්සේ මේ අඩේ ඔක්කොම ටික ඉගෙන ගන්න පුළුවන්. මේක පුළුවන්. align කරන එක. left එකයි right එකයි දෙන්නම parallel වෙන්නේ. parallel කියන්නේ සමාන්තරයි. එහෙනම් ඉතින් මේකේ උත්තරේ. ඊට අමතරව මෙතන මොකද්ද? මෙන්න මේ සංකේත හතරම දැන් දන්නවා. අහන්නේ which icon could be used format character as a subscript. අන්න subscript නම් උත්තරේ හොයාගන්න පුළුවන්. දැන් subscript කරනවා නම් වෙන්න තියෙනවා. අපේ අර x අකුර හිටියට මෙතන a අකුර තියෙන්නේ. ඒක ගැටලුවක් නෑ. කොහොම හරි සංකේතේ හැඩේ තියෙනවා නම් ඒක තමයි උත්තරේ. මෙතන ඉන්න ඔක්කොම දැන් ඉගෙනගෙන තියෙන්නේ. මොකද්ද මේ කියන්නේ? convert කරන්නලු selected text to into two different type of lists. වෙනස්ම විදිහේ ලැයිස්තු දෙකකට කන්වර්ට් කරන්න. ලැයිස්තු දෙකකට හදන ලිස්ට් එක නම් වෙන්න. මෙතන ඉන්න කෙනා බුලට් ලැයිස්තුව, මෙයා අංකිත ලැයිස්තුව. අන්න different type of list වලට හදාගන්න පුළුවන්ලු. එතකොට ඊළඟ එක තමයි මේ පොඩි ඡේදයක් නිකන් පත්තර පිටුවක කෑල්ලක් වගේ එකක් දීලා තියෙනවා. මේකේ මේ එකේ ඉලක්කම, මේ දෙකේ ඉලක්කම, මේ තුනේ ඉලක්කම හදාගන්න පාවිච්චි කරපුවා. දැන්ට මම 1යි 2යි 3යි කියලා දුන්නා. තාම 4 කියලා දීලා නැහැ. එතකොට දාන්න මේ එකේ ඉලක්කම හරි. දැන් බලන්න මේ මහවැලි රිවර් කියන එක හරි මැදට ඇවිල්ලා තියෙනවා. අකුරු තද පාටයි. හරි මැදට එන්න නම් මේ S අකුර තියෙන්නේ මේ සෙන්ටර් ඇලයින්මන්ට් එක නෝන උනේ. අංක දෙකෙන් අපි ගමු බෝල්ට් කරනවා. එකේ තද පැහැ ගන්නනවා. එහෙනම් මේ B අකුර නෝන උනේ. අංක 3 මේ km2 වර්ග කිලෝමීටර කියද්දි මේ දෙකේ ඉලක්කම චූටියට දානවනේ. එහෙනම් ඒක මෙතන මේ U අකුරේ මේ තියෙන මේ සුපර් ස්ක්‍රිප්ට් කියන සංකේතේ.
ආහෙනම් අදාළ ඉලක්කමයි ඉංග්‍රීසි අකුරයි ගලප ගන්න දැන් පුළුවන් වෙනවා. ඒ වගේ ඉස්සරහට අනිත් සංකේතයි සම්පූර්ණ මේ වර්ඩ් එකේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් විදිහට කියලා දෙන්නම්. මේ තියෙන තවත් ඒ වගේ එකක් ආයෙත් පත්තර පිටුවක් තියෙනවා. මේ රූපයක් දීලා තියෙනවා. ලැයිස්තුවක් දීලා තියෙනවා. දාන්න ඕනේ වහනවා. එකේ ඉලක්කමෙමි හරි මැදට නම් අරන් නැහැ. හැබැයි යටින් ඉරක් ඇඳලා තියෙනවා නේ. නෑ. යටින් ඉරක් ඇඳලා තියෙන දෙකේ ඉලක්කමට මේ. එහෙනම් දෙකේ ඉලක්කමට උත්තරේ මෙතනින් හොයාගන්න පුළුවන්. අංක 1 කරලා තියෙන එක මොකක්ද? මැදට අරගෙනත් නැහැ. එකෙන් මොකද්ද කියන්නේ? හිතා ගන්න බෑ මොකද්ද කියන්නේ කියලා. අකුරු වල හැඩේ වෙනස් කරලාද? ම්ම්, ප්‍රමාණය වෙනස් නේද මේ? මේ අකුරු චූටි අකුරු වගේ තියෙන මේ අකුරු ටිකක් ලොකුයි අනිත් ඒවාට වඩා. අකුරු වල ප්‍රමාණය වෙනස් කරා නම් ඒ අකුරයි උඩට ඒ තලේ. අර මම මුලින්ම කියලා දුන්නා. අංක 3 තියෙන මේ පින්තූරයක් දාන එක අපි ඒකත් කතා කරමු. අංක 4 බලන්න ලැයිස්තුව. ලැයිස්තුවෙත් මොන ලැයිස්තුවද? බුලට් ලැයිස්තුව. මේ තියෙන යගේ සංකේතේ. මේ තියෙන්නේ ටූල් සෙට් එක. හරි. එහෙනම් මේ වගේ අපිට ඉස්සරහට අනිත් ඒවාත් බලමු. අපි අර අනිත් ලොකු පේපර් එකත් පොඩ්ඩක් බලමු. මේක නේද මේ එක්සෑම් පේපර් එකක් මම හිතන්නේ. මේ වගේ පේපර් ටිකක් දාන්න ඔයාලා ගාව තියෙන ඒවා. මේ පාඩම් 13න්ම හදපු පේපර් එකක්. ඒ නිසා තමයි මේ අරකම හොයාගන්න නැත්තේ. මෙති මෙයා ගහන්නේ මොකක්ද? identify 5 tool. tool පහක්. ඒක මොන හරි දේවල් කරන්න tool පහක්. from given part in the ribbon. ribbon කියන්නේ වෙන්නේ මේ තීරුවට ribbon එකක් කියලා කියන්නේ. මේ MS Word 2016 කියන software එකෙන් tool පහක් කියන්නලු මොන හරි දේවල් කරගන්න ඒවා දන්න ඒවා. ඉතින් දැන් පහකට වඩා දන්නවනේ. මෙතන මේක දන්නවා මේක දන්නවා මේ දෙන්නව දන්නවා මෙයා දන්නවා මේක දන්නවා මේක දන්නවා මෙතන ඉන්න මේ සෙට් එකම දන්නවා මේ තුන් දෙනා මෙයා මේ කට්ටිය මේ හැමෝම දැන් දන්නවා. ඒ කියන්නේ පහයි අහලා තියෙන්නේ දැන් 10ක් 15ක් වගේ ටූල් ටිකක් දන්නවා. එතකොට මේවා මේ සාමාන්‍ය ඉස්කෝලේ ළමෙක් ඉගෙන ගන්නවා නම් මේ වර්ඩ් එක ඉගෙන ගන්න යා 7 වසරෙන් වගේ 7න් උගන්වනවා. මේ ටූල් ඔක්කොම යා 7 වසරේදී ඉගෙනගෙන ඉවර වෙනවා. මේ තියෙන එක්සෙල් ගානක් මේ එක්සෙල් ගාන 9 වසරේ ළමෙක් හදනවා. මේක දැන් මේ ඉංග්‍රීසියෙන් තියෙන නිසා යාලට බැරි වෙයි. ඉතින් සිංහලෙන් දුන්නොත් මේ මොනවද කියලා තියෙන කියලා දැනගෙන යාලට මේක ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් O level paper වගේ තමයි මේ paper එක. මේවා නම් 9 වසරේ උගන්වනවා. මේක නම් Word එක නම් 7 වසරේ උගන්වනවා. එහෙම තමයි තියෙන්නේ. ආයෙ යන් අපි Word එකට. හරි. තව ටූල් කිහිපයක් ඉගෙන ගමු. දැන් ඡේද හැඩසව් ගැනීම ඉවරයි. ගණ්ඩ තුන්වෙනි මාතෘකාව. ඒ කියන්නේ අක්ෂර හැඩසව් ගැනීම කතා කරා, ඡේද හැඩසව් ගැනීම කතා කරා. තුන්වෙනි මාතෘකාව ගන්න ලේඛනයකට වස්තුන් ඇතුළත් කිරීම.
insert object. ඒක තමයි ප්‍රධාන තුන්වෙනි මාතෘකාව. අපි මුලින්ම ඉගෙන ගත්තේ අකුරු හැඩසව් ගැනීම. මේක text formatting. දෙවෙනියට ඡේද හැඩසව් ගැනීම. ඒ කියන්නේ paragraph formatting. then insert object. හරිය. එතකොට දැන් ඔයා අකුරුත් එක්ක තමයි එක එක දේවල් කරේ. ඒ කියන්නේ ඔයා පාට කරා, ඡේද හැදුවා, ලිස්ට් හැදුවා. මේ හැම තැනම තිබ්බේ අකුරු විතරයිනේ. හැබැයි ලේඛනයක් හදනකොට අකුරු විතරක් නෙමෙයි. අපිට විවිධ දේවල් මේකට ඇතුල් කරන්න පුළුවන්. එතකොට අපි ඉන්සර්ට් කරනවා කියලා කියන්නේ එහෙම දෙයක් ඇතුල් කරන එකට. ඉන්සර්ට්. එහෙනම් අපිට දැන් මේ බෙතන ඉඳලා ওই ඉන්සර්ට් කරගන්න බෑ මොකොත්. දැන් මේ අපි ඉන්නේ මෙන්න මේ රිබන් එකේනේ. මෙන්න මේ පේන අලු පාට රිබන් එකේ ඉන්නේ. එහෙනම් ඔයාට පින්තූරයක්, හැඩතලයක්, වකුවක්, එහෙම නැත්නම් ප්‍රස්තාරයක් මේ වගේ මොකක් හරි දෙයක් ඇතුල් කරගන්න ඕනේ නම් ඔයා යන්න ඕනේ මෙන්න මෙතන ඉන්නවා ඉන්සර්ට්. හෝම් එක නෙමෙයි ඉන්සර්ට් එකට යන්න ඕනේ. ඒ තැන ඔයාගේ කම්පියුටරේත් ඔයා හොයාගන්න මෙන්න මෙතන උඩ හෝම් එකෙන් පස්සේ තමයි ඉන්සර්ට්. ඉන්සර්ට් කියලා කියන්නේ දේවල් ඇතුල් කරනවා. හරි. මම ක්ලික් කරා ඉන්සර්ට් කියන එක. දැන් බලමු. මුලින්ම පින්තූරයක් ඇතුල් කරගන්න විදිහ ලියාගන්න. එහෙනම් මේකේ පළවෙනි මාතෘකාව පින්තූර ඇතුළත් කිරීම. insert picture. පළවෙනි මාතෘකාව ලියාගන්න. පින්තූර ඇතුළත් කිරීම. insert picture. picture එකක් ඇතුල් කරගන්නේ දැන් ඔයා insert එකේ ඉන්නේ. insert එකේ වෙන්න මෙතන picture තියෙනවා. ඔයාට මේ සංකේතය හරියට උඩින් ක්ලික් කරාට පස්සේ වෙන්න this device කියලා වැටෙනවා. එතනින් පුළුවන් අපේ කම්පියුටරේ ඇතුළට යන්නේ. දැන් ඇතුළට ගිහිල්ලා පින්තූර තියෙන තැනකින් පින්තූරයක් ගන්න පුළුවන්. දැන් මම එකේ පින්තූර තියෙනවා මෙන්න මේ පික්චර් කියන තැන. දැන් මම මෙතෙන්ට ගිහිල්ලා මං කැමති පින්තූරයක් මට ඕනේ පින්තූරේ ගාව ගිහිල්ලා ඒ පින්තූරේ හඩියටම උඩ ඉඳලා ඩබල් ක්ලික් කරනවා. අන්න ඒ පින්තූරය ආවා මගේ ડોකියුමන්ට් එකට. හරි. ආයෙත් බලමු. අපි දන්නවා දැන් දෙයක් ඇතුල් කරගන්නවා නම් හෝම් එකේ ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් යන්න ඕනේ ඉන්සර්ට් වලට. ඉන්සර්ට් ගිහිල්ලා ඉන්සර්ට් වල පික්චර් ගියාට පස්සේ this device කියන එකෙන් මට පුළුවන් කම්පියුටරේ ඇතුළට යන්න. කම්පියුටරේ ඇතුළට ගියාට පස්සේ දැන් ඔයාලගෙත් මෙහෙම this PC කියලා එහෙම තියෙනවා. ඊට පස්සේ තමන්ගේ පින්තූර තියෙන තැනට ගිහිල්ලා එතනින් අදාළ පින්තූරේ ගන්න පුළුවන්. දැන් මම යන්නම් මම කියන පික්චර් කියන තැන තමයි පින්තූර තියෙන්නේ. ඒකට ගිහිල්ලා මෙහෙම මම කැමති පින්තූරයක් දැන් මට තෝරගන්න පුළුවන්. තෝරලා ඒ පින්තූරේ උඩ ඩබල් ක්ලික් කරනවා. මම මේ පින්තූරේ උඩ ඩබල් ක්ලික් කරනවා. අන්න ඒ පින්තූරේ මෙතෙන්ට ආවා. දැන් මට මේ පින්තූරේ ලොකු කරගන්න පොඩි කරගන්න ඕනේ. එතකොට මම එකට පාවිච්චි කරන්නේ මේ පින්තූරේ වටේට ඩොට් 8ක් පේනවා මේ. මෙතන මේ හැම කොනකම ඩොට් එකක් තියෙනවා. ඊට අමතරව මේ මැදත් ඩොට් එකක් තියෙනවා. ඒ කොනක තියෙන ඩොට් එකක් ගාවට බලන්න මම මගේ ඊතලේ අරන් යද්දි දැන් ඔයාලට පේනවා ඊතලේ තියෙනවා. එතෙන්ට අරන් ගියාට පස්සේ අර ඊතල දෙකක් වගේ වුණා. දැන් මම ක්ලික් කරලාගෙන මෙන්න මෙහෙම ඇදගෙන එනවා. ක්ලික් කරගෙන මෙන්න මෙහෙම ඇදගෙන එනවා. අන්න පොඩි වෙනවා. මේ මෙතන කොනට ගිහිල්ලා මෙහෙම ඇදගෙන ඉන්න පුළුවන්. ඒතකොට ලොකු වෙනවා, පොඩි වෙනවා හදාගන්න පුළුවන්. හැබැයි අපි එහෙම පින්තූරයක් ලොකු පොඩි කරගන්නකොට මේ මැද තියෙන ඩොට් තියෙන්නේ. එව් වගෙන් දාන්නේ. එහෙම දැම්මොත් වෙන වැඩේ බලන්න. මේව කොන් වලින් ඒ වගේ තමයි ලොකු පොඩි කරගන්න යන්න ඕනේ. මැද තියෙන එකට ගිහිල්ලා බලන්න වෙන වැඩේ අන්න. පින්තූරේ නිකන් ඇද වෙනවා. එතකොට අර පැහැදිලි නෑ කැතයි. එහෙනම් ඒ වගේ කොන් වල තියෙන ඒවා ගන්න යමි.
මෙහෙම ඊට පස්සේ එක පැත්තක් විතරයි එතන වෙනස් වෙන්නේ. එතකොට පිළිවෙලකට හැදිලා ඉන්නේ නැහැ. එහෙනම් අපි වෙන්න විදිහට කොනක තියෙන මුළු වල තියෙන එක තමයි ගන්න ඕනේ. එතකොට හැම දිශාවකින්ම සමබරව පින්තූරේ ලොකු පොඩි වෙනවා. හරි. දැන් පින්තූරයක් දැම්මට පස්සේ මේ ඒක මට දැන් ගිහි මෙහි අරන් යන්න බෑ. අන්න ඒ වෙලාවට මෙන්න මෙතන පින්තූරේ ගාව චූටි කොටුවක් වැටෙනවා. ඒ කොටුවට ගිහිල්ලා මෙන්න මෙතන මේ කොටුවේ අන්තිම එක්කෙනා ඉන්නේ. අන්න එයාව ක්ලික් කරන්න. හරි. දැන් බලන්න මට පින්තූරේ එහෙම අරන් යන්න පුළුවන්. ආයෙ පාරක් මුලින්ම කරමු. පින්තූරයක් ඇතුල් කරන ඉන්සර්ට් ගියා, පික්චර් ගියා, this device ගියා. මට පින්තූර තියෙන තැන තෝරගන්න පුළුවන්. තෝරගෙන පින්තූරේ දාගන්නවා. ඩබල් ක්ලික් කරාම පින්තූරේ එනවා. අන්න ආවා. ආවට පස්සේ කරන්න ඕන වැඩක් තමයි මෙන්න මේ චූටියට එනවා පොඩි කොටුවක්. ওই කොටුවේ තේරුම තමයි දැන් ඔයාලට මේ කොටුවේ පේනවා නිල් පාට ඉරි වගේක් තියෙනවා. මැදින් කළු පාටට කොක්කක් වගේ එකක් තියෙන නිකන් රවුම් වෙලා වගේ. මෙන්න මේ කළු පාටකේ තේරුම තමයි ඒ තමයි පින්තූරේ පෙන්නලා තියෙන්නේ. නිල් පාට ඉරි වලින් පෙන්නන්නේ මෙන්න මේ අකුරු ටික. එතකොට දැන් බලන්න මේකේ වෙන්නේ මෙයාව දුන්නාම මේ අර පින්තූරේ කියන කළු පාට කෑල්ල ඇතුළට ගිහිල්ලා අකුරු උඩට ඇවිල්ලා. මම එයාව දුන්නොත් වෙන වැඩේ බලන්න. මම ඒක දුන්නා. ඒක දැන් ක්ලික් කරලා තියෙන්නේ. දැන් බලන්න අකුරු ටික උඩට ඇවිල්ලා මේ පින්තූරේ යට. මම මේකෙන් දෙනවා මෙන්න මේ අන්තිම එක. ඒ කියන්නේ ඒකේ තියෙන පින්තූරේ උඩට ඇවිල්ලා අකුරු ටික යටට ගිහිල්ලා. දැන් ඒක ක්ලික් කරාම අකුරු යටින් ඉන්නවා පින්තූරේ උඩින් ඉන්නවා. එහෙනම් ඒ දෙන්නගේ එක්කෙනෙක්ව අපිට දුන්නට පස්සේ තමට අවශ්‍ය පරිදි අපිට පින්තූරේ දැන් එහෙ මෙහෙ අරන් යන්න පුළුවන්. කොන් වලින් ගිහිල්ලා පින්තූරේ ලොකු පොඩි කරගන්න පුළුවන්. පින්තූරේ එහෙ මෙහෙ අරන් යද්දී හරි මැදට යන්න. හරි මැදට ගියාම පේනවා ඇති කළු පාට හිතලා 4ක් ආවා. දැන් ක්ලික් කරගෙන උඩට පල්ලෙහාට ඇදගෙන යන්න පුළුවන්. එහෙම තමයි පින්තූරයක් ඇතුල් කරගන්නේ සහ ඒකේ ප්‍රමාණය වෙනස් කරගන්නේ. ඒක නෝට් එක දාගන්න. දැන් insert object එකේ පළවෙනි මාතෘකාව තිබ්බේ insert picture. පින්තූරයක් ඇතුල් කරගන්න පියවර ලියන්න ඕනේ. පියවර කොහොමද හැදෙන්නේ? ඔයා යන්න ඕනේ insert වලට. insert insert ගිහිල්ලා picture යන්න ඕනේ. picture ගිහිල්ලා this device මෙන්න පාත් එක අපි යන පිළිවෙල. ඔයාලට මතකද අපි මුලින්ම ගියේ මෙන්න මෙතන insert වලට. insert වලට ගිහිල්ලා picture ගියා. picture වල තිබ්බ this device. අන්න එහෙනම් මේ විදිහට තමයි පාත් එක යන පියවර ඒක අහන්නත් පුළුවන්. එතකොට දැන් මම මේක කියන්නේ කොහොමද? මම මේ ලියලා තියෙන ඔයාලත් මෙහෙමම ලියගෙන insert කියලා මේ ඉතලයක් ගහලා මේ කියන්නේ සිංහලෙන් කියන්නේ insert ගිහිල්ලා කියලා වචනයක් කියවෙනවනේ. ওই ගිහිල්ලා කියන වචනේ අපි ලියන්නේ අර ගිහිල්ලා කියලා සිංහලෙන් ලියන්නේ නැහැ. ඊතලයක් ගහලා තමයි ලියන්න ඕනේ. දැන් මේ වගේ ඉස්සරහට ගොඩක් හම්බ වෙනවා දැන්. මොකක් හරි එකක් මම කියනවා දැන් මෙහෙම වැඩේ කරන්නේ මේකට ගිහිල්ලා මෙහෙම යන්න ඕනේ. ඒතකොට අර ගිහිල්ලා කියන වචනේ දාගන්නේ ඊතලයකින්. හරි එහෙනම් වෙන්න පාත් එක පින්තූරයක් ඇතුල් කිරීමේ පාත් එක ඒ කියන්නේ පියවර ටික ඒකත් ලියා ගන්න. දැන් කම්පියුටරේ පින්තූරයක් දාගන්න විදිහ බලන්න. ලොකු පොඩි කරගන්න විදිහ ඒක අදහසක් තියාගන්න. වටේ තියෙන ඩොට් වලින් පින්තූර ලොකු පොඩි කරගන්න පුළුවන්. ඊළඟට මම පින්තූරේ නම් අයින් කරන්නම්. පින්තූරේ දැන් ඩිලීට් කරන්න ඕන නම් මෙහෙම ක්ලික් කරලා වගේ කම්පියුටරේ තියෙන ඩිලීට් බටන් එකක් ඩිලීට් කියලා ගහලාම තියෙනවා. ඒකට ගිහලා ක්ලික් ඩිලීට් බටන් එක බඩවලා නැත්නම් මෙහෙම රයිට් ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා ගන්න බෑ.
ඩිලීට් බටන් එක ඔබලා ගන්න වෙන්නේ. මෙන්න මේ විදිහට. හරි. අංක 2 හැඩතල shapes හැඩතල. අංක 2 ගන්න picture වලින් පස්සේ insert shape කියන්නේ හැඩතල. හැඩතල මේ තියෙන shape එහෙනම් insert වලම picture වලට පස්සේ තියෙනවා shape හැඩතල. ඔන්න ක්ලික් කරාට පස්සේ එක එක විදිහ හැඩතල එනවා. මම මේක ගන්න. අන්න මේ හැඩතලයක් තෝරගන්නවා මේ. මම කැමති හැඩතලයක් තෝරගෙන එයාව ක්ලික් කරලා අපේ පිටුවට එනවා. සුදු පාටද මේ තියෙන පිටුවට එනවා. ඇවිල්ලා මේ වගේ දැන් ඊතලේ පොඩ්ඩක් වෙනස් වෙලා පේනවා. දැන් ඩබල් ක්ලික් කරලා චුට්ටක් ඇඳගෙන ඉන්න මේ. ඩබල් ක්ලික් කරලා ඇදගෙන ආවට පස්සේ ඒක ඇඳිලා එනවා. අන්න. ආයි පාරක් insert ගිහිල්ලා shape මෙන්න මේ විදිහට ඇඳට පස්සේ හැඩතලේ එනවා. හැඩතල මේ වගේ ගොඩක් තියෙනවා මේකේ. මේක ඩිලීට් කරන්නේ ක්ලික් කරලා ඩිලීට් බටන් එකෙන් ලොකු පොඩි කරගන්න අර පින්තූරේ වගේම තමයි මේ කොන් වලින් මෙහෙම දාන්න පුළුවන්. මෙහෙම දැම්මොත් අපි දන්නවා දැන් පින්තූරේ ඇද වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම පාවිච්චි කරන්නේ නැහැ. පින්තූරේ හැඩතල වලයි හැමදේම නිකන් එක වගේ තමයි. අර ගන්න විදිහ විතරයි වෙනස්. ඔයාලට පේනවා මෙන්න මෙතන මේ රවුම් වෙලා වගේ එකක් තියෙනවා නේද? එයාව ක්ලික් කරලා නිකන් ඔහම පුළුවන් පොඩ්ඩක් ඇන්ගල් එක වෙනස් කරගන්න. හරි. ඒකෙත් මෙන්න මෙයා ඉන්නවා. මේක දුන්නොත් අපි දන්නවා දැන් අකුරු ටික උඩින් එනවා. අන්න අකුරු ටික පේනවා හැඩතලේ පිටිපස්සේ. මේකට ගියොත් එහෙම අන්න අකුරු පිටිපස්සට ගියා රූපය ආවා. එහෙනම් ඒ විදිහට තමයි හැඩතල ඇතුල් කරගන්නේ. මෙයාලගේ පාට වෙනස් කරගන්න පුළුවන් shape format කියන එකට ගිහිල්ලා shape fill කියන එකෙන් මට මෙයාගේ පාට වෙනස් කරගන්න පුළුවන්. කොහොමද? shape format කියලා එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා shape fill ගිහිල්ලා පාට වෙනස් කරගන්න පුළුවන්. shape outline කියන කෙනාගෙන් අර outline එක පේන වැඩි වාට මේ කළු පාට සුදු පාට මාරු වුණා. outline එක වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් insert ගියාට පස්සේ picture ගියොත් පින්තූරයක් දාගන්න පුළුවන්. shape ගියොත් එහෙම හැඩතලයක් දාගන්න පුළුවන්. හරි. එහෙනම් shapes ඒක මාතෘකාව ලියාගන්න ලියාගෙන හැඩතල ඇතුල් කිරීම ඒකේ පාත් එක තමයි insert ගිහිල්ලා shape යන්න පුළුවන්. හරි. එතකොට තව මේ වගේ ගොඩක් දේවල් අපිට මේකට ඇතුල් කරන්න පුළුවන්. අපි ඊළඟ දවසේ කතා කරමු. මම අවසාන ටොපික් එකට යන්නම් අදට. දැන් පින්තූරේ හරි ෂේප් එක හරි මම ගන්නවා වගුවක්. table insert table වගුවක් දාගන්නේ අංක 3 විදිහට වගු. හරි.
වගුවක් අපි අඳිනකොට දැන් අපි පොත්වල එහෙමත් වගු අඳිනවනේ. වගුවක් අඳිනකොට අපි කොහොමද අඳින්නේ? මෙන්න මෙහෙමනේ පල්ලෙහාට ඔහොම ගන්නවා ඉරි කියලානේ. මෙන්න මේ විදිහටනේ අපි වගු අඳින්නේ. ඊට පස්සේ හරහාට ගන්නවා නේද? මෙන්න මෙවට නම් තියෙනවා. දැන් අපි සාමාන්‍ය පොතක වගුවක් අඳින්න කිව්වොත් මෙන්න මෙහෙම තමයි වගුව අඳින්නේ. එතකොට දැන් මේ රතු පාටින් උඩ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා ඉන්නවනේ කට්ටිය. මේ කට්ටිය රතු පාටින් ඇවිල්ලා ඉන්න කට්ටිය. එයාලට අපි කියන්නේ කොලම්. ඒකට කියන්නේ අපි කොලම්. කොලම් එකක්. CO සිංහලෙන් කියන්නේ තීරු. සිංහලෙන් තීරු කොලම්. ඒකව තමයි සිරස් අතර තියෙන උඩ ඉඳන් පල්ලෙහාට. ඊට පස්සේ මෙන්න මේ හරහට ඉන්නවනේ කට්ටිය. එයාලට අපි කියන්නේ රෝ. R රෝ. RAW රෝ. එතකොට මෙන්න මේ ඉංග්‍රීසි වචන දෙක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. සිරස් අතර ඉන්න කට්ටිය කොලම්, හරහට ඉන්න කට්ටිය රෝ. සිංහලෙන් නම් කොලම් එකට කියන්නේ තීරු, මෙයාට කියන්නේ පේලි. තීරු සහ පේලි. දැන් බලන්න කොලම් ටික ආවට පස්සේ කොලම් ටික හැදුනට පස්සේ කොලම් ටික ඇඳලා මම රෝ ටික ඇඳලා. කොලම් එකයි රෝ එකයි ඇඳලා ඉවරුණාට පස්සේ මේම කොටු වගේක් ඇවිල්ලා තියෙනවා මේ. කොටුවක් හැදුනා. දැන් මේ කොටුවක් හැදලා දැන් මේ කොටුවට කියන්නේ ෂෙල් නැත්තම් කෝෂය. ෂෙල් CELL ෂෙල් නැත්තම් කෝෂ. ඔන්න ඔය කියපු දේ පොඩ්ඩක් නෝට් එකක් දාගන්න. පොඩියට පාට පෑන් දෙකේ වගේ පාට වර්ග දෙකේ වගේ ඇඳගන්න. කොලම් තීරු. ඒක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ ඉංග්‍රීසි වචනෙත් එක්ක. මෙයා තීරු. මෙයා පේලි. මෙයා කෝෂ. මේක කෝෂ. හරි. එතකොට මේ තුන් දෙනාගේ මේ ඉංග්‍රීසි වචනේ ඕන වෙනවා. අපි බලමු ඊට පස්සේ. දැන් මං යනවා වර්ඩ් එකට. දැන් වර්ඩ් එක පේනවා. හරි වර්ඩ් එකේ ඉන්නේ. දැන් මම ඉන්සර්ට් ටේබල් ගිහිල්ලා මට පුළුවන් මෙන්න මේ ආපු කොටු වගේක් කියලා තියෙන්නේ මේකෙන් මට ඕන කෝෂ ගාන හදාගන්න පුළුවන්. තීරු කොච්චරද, පේලි කොච්චරද කියලා හදාගන්න පුළුවන්. ඉන්සර්ට් ගිහිල්ලා ටේබල් ගිහිල්ලා. හරි. හැබැයි මෙන්න මේකේ පොඩි සීමාවක් මේකේ රෝ ගන්න පුළුවන් 6යි. පේලි 6යි. දැන් මම මේ වැඳගත්තා අපි 6 දෙනා ඉන්නේ. රෝ. ඒ කියන්නේ පේලි. කෝෂකත් මේ කොලම් ගත්තොත් තීරු ගත්තොත් 1යි 2යි 3යි 7 දෙනයි. ඒ කියන්නේ මට ඊට වඩා මෙහෙම තිබ්බොත් ඇඳ ගන්න විදිහක් නැහැ. මේකෙන් අඳින්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ නිසා මට පුළුවන් ටේබල් ගියාට පස්සේ ඉන්සර්ට් ටේබල් කියලා මෙන්න මෙතන පොඩි මෙනු එකක් තියෙනවා. ඉන්සර්ට් ටේබල් එබුවට පස්සේ මේ විදිහේ මෙනුවක් එනවා. ඒකේ අහනවා number of column. කොලම් ගාන කීයද? දැන් ඔයාට පුළුවන් ඔයාට ඕන කරන කොලම් කීයක් ඕනේද? number of row කීයක් ඕනේද කියලා දාගන්න. මෙතන ඉලක්කම ටයිප් කරගන්න පුළුවන්. මෙතන number of column ගාන ඕනේ. number of row අවශ්‍ය ප්‍රමාණය දාගන්න පුළුවන්. ඒකට නම් අර වචන දෙකේ තේරුම හරියට ඔළුවේ තියෙන්න ඕනේ. හරි. එහෙනම් ඒකට යන්නේ
insert ගියා table ගියා insert table ගිහිල්ලා මෙතනින් අවශ්‍ය ප්‍රමාණය මේ විදිහට දෙනවා. මම 13ක් දීලා තියෙනවා. මෙයාට මම rows 21ක් දීලා තියෙනවා. දැන් මම මේක ඕකේ කරාට පස්සේ බලන්න ඒ විදිහේ වගුවක් හැදෙනවා. වගුව එහෙ මෙහෙ අරන් යන්න පුළුවන් මෙන්න මේ චූටි කොටුවෙන්. ඊට අමතරව වගුවේ size එකත් වෙනස් කරගන්න පුළුවන්. හරි එහෙනම් වගුවක් දාන විදිය මතක තියාගන්න insert ගිහිල්ලා table ගිහිල්ලා ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලට පොඩි වගුවක් නම් මෙහෙම ඇඳ ගන්න පුළුවන්. ඊට වඩා ෂෙල් ප්‍රමාණය වැඩි නම් row column ප්‍රමාණය වැඩි නම් insert table ගිහිල්ලා එන මෙන්න මේ මෙනුවෙන් හදාගන්න පුළුවන්. ඒකේ නෝට් එක දාගන්න. ඒකේ සංකේතෙත් ඇඳ ගන්න මේ කොටුත් එක්ක තියෙන table කියලා. ෆයිල් path එක insert ගිහිල්ලා table යන්න ඕනේ. ඒකේ සංකේතය දාගන්න. ක්‍රම දෙකයි අපිට table එක ඇඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් insert table ක්ලික් කරලා එන මෙනුවේ කොලම් ප්‍රමාණය සහ row ප්‍රමාණය දාන්න පුළුවන්. ඒකේ නෝට් එක දාගන්න. හරි. දැන් මේ විදිහට ඔක්කොම වැඩ ටික කරාට පස්සේ තව වැඩ ගොඩක් තියෙනවා. අපි ඊළඟ දවස්වලත් කරමු. ඔක්කොම වැඩ ඉවර වෙලා දැන් මේක සේව් කරගන්න එපේ. ඒ කියන්නේ අපිට දැන් මේක PDF එකක් විදිහට හරි නැත්නම් ડોකියුමන්ට් එකක් විදිහට හරි සේව් කරගන්න ඕනේ. අන්න වෙන්න ඉන්න සේව් කරගන්න සංකේතේ. සේව්. මම සේව් වල මට අවශ්‍ය නමක් දෙන්න පුළුවන් මෙතෙන්ට. නමක් දීලා කොහෙද සේව් වෙන්න ඕනේ? ෆයිල් පාත් එක ඩෙස්ක්ටොප් එකේද? නැත්නම් වෙනම ෆයිල් එකක් හදා ගන්නවද? එහෙම දීලා සේව් දෙන්න පුළුවන්. එහෙනම් සේව් සංකේතෙත් තියෙන රතු පාටට ඒකෙන් තමයි ලේඛනයක් සේව් කරගන්නේ. මෙතන මේ තියෙන අනිත් ටූල් ටික ඔක්කොම අපි ඊළඟ දවසේ කතා කරමු. මෙයාව පොඩ්ඩක් මතක තියාගන්න සේව්. ලේඛනයක් සුරකීම නැත්නම් සේව් කිරීම. හරි එහෙනම් අදට නතර කරමු නේද? අපි ඊළඟ දවසේ ආයි ක්ලාස් එක කරමු. හරි. එහෙනම් ලීව් වෙන්න. Thank you, sir. හරි.